හායි යාළුවනේ මම අද ඔයාලට පෙන්නන්න යන්නේ මගේ බිම්මල් ගෘහය. මේ බලන්න මගේ පොට් වලට වෙලා තියෙන දේ. තවම මාස 2යි මල් කැඩුවේ. පොට් ටික ඔක්කොම සවුත් වුණා. ඉතින් මේකට හේතුව මම දන්නේ නැහැ. මම හිතනවා මේ මයිටාව වහලා වගේ කියලා. මල් එනේව ඔක්කොම මෙන්න මේ විදිහට ඇකිලලා තමයි එන්නේ. හරියට මල් හැදෙන්නේ නැහැ. ඉතින් මෙහෙට මේ දවස්වල හොඳටම වහිනවා. මම දැන් මේ බිම්මල් පොට් අයින් කරනවා මේවා. මේ දැන් අලුතෙන් දාන්න විදිහක් නැහැ මේ ඔක්කොම පුච්චලා අයින් කරනකල්. ඉතින් මේ දවස්වල වැස්ස නිසා ටිකක් අමාරුයි කරගන්න. මේ තව මේ ටිකක් තියෙනවා. ගොඩක්ම මම දැන් අයින් කරලා තියෙන්නේ. ඒත් මේ මෙන්න මේ විදිහට තමයි මගේ බිම්මල් පොට් තියෙන්නේ. ඉතින් ඔයාලා මේකට හේතුව දන්නවා නම් මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ විදිහට තමයි මට මේ පාර බිම්මල් පොට් වලින් ගියපු වියදමවත් හොයාගන්න බැරි වුණා. මේ සමහර තැන්වල මෙන්න මේ වගේ පුස්සෙකුත් වෙනවා මේ බලන්න යාළුවනේ. මම ඉතින් මේක පොඩියට කරගෙන මගේ සෑන් රැකියාව ව්‍යාපාරය. ඉතින් මම මේ පැත්තේ නම් පොට් වල ඔක්කොම අයින් කරලා තියෙන්නේ පොට් ටික පිච්චුවා. ඉතින් අනිත් ටික කරගන්න තව බැරි වුණා. වැස්ස නිසා පොඩ්ඩක් මේ දවස්වල අමාරුයි මේ ටික අයින් කරගන්න. ඉතින් ඔයාලත් මොනවා හරි මේ ගැන අයිඩියා එකක් තියෙනවා නම් මොනවා හරි මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මං හිතන්නේ නම් මේක මේ මයිටා ප්‍රශ්නයක් වෙන්න ඕනේ. මට කලින් මෙහෙම වෙලා නැහැ. මං දැන් අවුරුදු 2-3ක් වගේ ඉඳන් මේ බිම්මල් වගාව කරගෙන යනවා. ඉතින් මේ පාර තමයි මෙහෙම වුනේ. අර මේ පාර නම් ඇත්තටම යාළුවනේ ගොඩක්ම පාඩුනා මේ පොට් වලින්. ඉතින් යාළුවනේ මම ඇබලෝනි පොට් ටිකකුත් කරගෙන යනවා. ඒක නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔයිස්ටර් බිම්මල් පොට් ටිකේ තමයි මේ ප්‍රශ්නේ මට ගොඩක්ම ආවේ. මේක නම් තවම හොඳට මල් හැදීගෙන යනවා. ඉතින් යාළුවනේ ඇබලෝනි බිම්මල් ඉතින් මේක ඇත්තටම හොඳ ලාභදායී සෑන් රැකියාවක් හරියට කරනවා නම් ඉතින් මේ මට මේ පාරේ වුණාට පොට් ටික පොඩ්ඩක් සවුත් වුණා. කලින් නම් එහෙම වෙලා නැහැ. ඉතින් යාළුවනේ ඇබලෝනි බිම්මල් මේ තව පොඩි ඒවා හැදෙනවා. මේකේ පුස් එක කළු පාටයිනේ. කරන අය නම් දන්නවා. ඇත්තටම යාළුවනේ මම මේ බිම්මල් වගාව ගැන දැනගෙන නෙමෙයි කරන්න පටන් ගත්තේ. ආසාවක් තිබුණා. YouTube channel එකේ වීඩියෝ බලලම තමයි මමත් කලින් මේක කරන්න පටන් ගත්තේ. ඉතින් දැන් මම මෙච්චර කල් කරගෙන ගියා. ඇත්තටම හොඳ ලාභදායී ව්‍යාපාරයක් තමයි බිම්මල් වගාව. ඉතින් ඔයාලටත් මම ආරාධනා කරනවා මේක කරන්න පටන් ගන්න. අපිට මේකට ලොකු කාලයක් වැය කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. අනිත් වැඩ කරන ගමන් කරගන්න පුළුවන්. දැන් මේවත් මාස 3ක් විතර පාරන පොට් මේ. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඒ වයි නම් තවම මල් හැදෙනවා යාළුවනේ. මේව තමයි ඇබලෝනි බිම්මල් එක. මේකට සත්තු වෙනවත් අඩුයි. සුදු පාටයකට වගේ එන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔයාලත් දන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ වීඩියෝ බලනකොට ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් මං හිතුවාද ඔයාලට මගේ මේ බිම්මල් වගාවේ පොඩ්ඩක් වීඩියෝ එකක් පෙන්වන්න ඕනේ කියලා. දැන් මේ අයින් කරන්න තියෙන පොට් මේවා. මේ ඇබලෝනි එකේ නම් තව ටික කාලයක් පුළුවන් යාළුවනේ මල් ගන්න.
ඔයිස්ට් එක නම් අයින් කරන්න ඕනේ. මේක අයින් කරන ගමන් ඉන්නේ. උනාට මේ වැස්ස නිසා කරගන්න අමාරුයි මේ දවස්වල ටිකක්. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි මගේ වීඩියෝ නරඹනවට. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලා දන්න මොනවා හරි දෙයක් තියෙනම් මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මේ දැනට తాවකාලික ගේක තමයි මේ ඇබලෝනි බිම්මල් ටික නම් කරගෙන යන්නේ. ඒ වුණාට මම එකෙන් හොඳ ආදායමක් ගන්නවා යාළුවනේ. ඉතින් ලොකුවට ගයක් හදන්න අවශ්‍ය වුණෙත් නැහැ. මම මේ පොඩි ප්‍රමාණයක තමයි පොට් 500ක් වගේ වුණාට මෙතන තියෙනවා. බලන්න යාළුවනේ ලස්සනට මල් පිපෙනවා තවම. මම බිමට මේකේ සිමෙන්ති දාලා මොකොත්ම නැහැ යාළුවනේ. උණලී වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ බිම මැටි පොළව තියෙන්නේ. ඉතින් ඒ වුණාට හොඳට මල් හැදෙනවා මේකේ. ඉතින් ලොකු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. අර වටේට මේ මම සාරි වලින් හැම වට කරලා මේ බලන්න යාළුවනේ උඩට මේ net රෙද්දක් ගහලා මේ උණලී තියෙන්නේ මේ. බලන්න යාළුවනේ නිකන් රෙදි වලින් වට කරලා හදලා තියෙන්නේ සත්තුන්ට එන්න බැරි වෙන්නේ. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. මේ පටි වලින් එල්ලලා තමයි තියෙන්නේ. රාක්ක වලට වැඩිය මේ ක්‍රමය ගොඩක්ම ලේසි. මේ අපිට වියදම අඩුවෙන්ම කරගන්න පුළුවන්. දැන් අපි මේක රාක්ක ගහනවා නම් ලී දිරනවා ටික කාලයක් යද්දි වතුර ස්ප්‍රේ කරනකොට. දැන් මේ නූල දිරන්නේ නැහැ ඇත්තටම. දැන් අවුරුදු 3ක් 3ක් විතර මම මේ පටිවලම තමයි එල්ලන්නේ. ඉතින් නැවත ඒවට වියදමක් යන්නෙත් නැහැ. ඉතින් ඔයාලත් කරලා බලන්න. මේ විදිහට තමයි මේ එල්ලලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ බිම්මගේ. ඉතින් ඔයාලා හැමෝටම මගේ වීඩියෝ නරඹුවට බොහෝම ස්තුතියි. නැවතත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ගිහින් එන්නම් බායි.